සංඝරත්නය පිළිගැනීම සඳහා අද දවසේ සභාවනීය ආරාධිත මුත්තන් සියලු දෙනා පිළිගනිමින් අරමුණ පැහැදිලි කිරීම සහ පිළිගැනීමේ කතාව සිදු කරන්නට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනය කර සිටින්නට මා සූදානම්. මල්ගෙන වදින පින්පර විහාරේ සබරක මුවේ සඳුන් තිලක කොට්ටි මුල්වල විහාරේ සාදු සාදු අපිත් වඳිමු සාදු සාදු අපිත් වඳිමු කොට්ටි මුල්වල විහාරේ ඓතිහාසික කොට්ටිමුල්වල වලගම්බා රාජ මහා විහාරය ඉදිකර ඇත්තේ මීට වසර 2150කට පෙරයි. ඒ වලගම්බා රජු දෙවනවර රාජ්‍යත්වයට පත් වූ සමයේදී අනතුරුව පළමුවන ගෝණක බාහු, හයවන පරාක්‍රම බාහු, ශ්‍රී විජය රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන්ගේ රාජ අනුග්‍රහයට පාත්‍ර වී තිබෙනවා මෙම විහාරස්ථාන. මෙය මෙරට ඇති ලෙන් විහාර අතර තුන්වන තැනට පත්වන ලෙන් විහාරය පිහිටා තිබෙනවා. මනරම් කඳුවළලකින් බටවුණු සුන්දරතම විහාරස්ථානයක් ලෙසට මෙම විහාරස්ථානය අපට දකින්නට පුළුවන්. මහනුවර ගම්පල ආදී යුග ගණනාවකට අයත් සිතුවම් ප්‍රමාණයක් මෙහි දකින්නට ලැබෙනවා. ඒවයින් බොහෝමයක් මේ වන විට ආරක්ෂිතව පවතිනවා. කලක් විදේශ ආක්‍රමණවලට නතු වූ මෙම විහාරස්ථානයේ ඒ ආභාෂයෙන් අඳින ලද සිතුවම් රාශියක්ද දකින්නට පුළුවන්. වෙනත් කිසිදු විහාරස්ථානයක දක්නට නොලැබෙන මෙම විහාරස්ථානයට පමණක් ආවේනික දුර්ලභ සිතුවමක් මෙහි දකින්නට පුළුවන්. ඒ මල් ආසනය පුරා ඇති 12 වස්ථාන වන්දනා කරන වන්දනා නඩයක සිතුවමයි. මෙවැනි අලංකාර දුර්ලභ සහ ඓතිහාසික සිතුවම් සහිත ලෙන් සිතුවම් සහිත මෙම විහාරස්ථානයට විශේෂ ආකර්ෂණයක් හිමි වෙනවා. දහස් වසරක අපේ උරුමය දරාගත් ලෙන් විහාරේ සදා නොසිදෙන දහම් උල්පත කොට්ටි මුල්වල විහාරේ සාදු සාදු අපිත් වඳිමු සාදු සාදු